අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ රුවන්වැලි මහා සෑයි වැඩඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙන් අහස්සට පැන නැගලා බුදුරුවක් මවාගෙන පෙළහරපාලා ඒ බුදුරුව අහසිම්ම වඩිනවා වජිරාසනය ළඟට. ඒ වැඩම කරන්නේ ධාතු පරිනිර්වාණය පිණිස. ඒ බුදුරුව වජිරාසනයට ඉහළ අහසේ වැඩ සිටිද්දී ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මහා සෑයෙන් අහසට පැන නැගලා ඒ බුදුරුවේ නලල් තලය මත පිහිටනවා. අකුධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා බඹලව තියෙන වාම අකුධාතුන් වහන්සේත් ඒ බුදුරුවේ වම් අකුධාතුන් වහන්සේ වැඩ සිටිය තැන පිහිටනවා. අනුරාධපුර තූපාරාම මහා සෑයි වැඩඉන්න දකුණු අකුධාතුන් වහන්සේත් අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ දකුණු අකුධාතුන් වහන්සේ පිහිටපු තැන පිහිටනවා. සතර දළදා වහන්සේලා අහසින් වැඩම කරලා ශ්‍රීමුකේ පිහිටි තැන දන්තධාතුන් වහන්සේලා පිහිටි තැන පිහිටනවා. දෙව්ලොව බඹලොව නාලොව මේ ලෝකෙ කොහේ චෛත්‍යයක් තුළ කරඩුවක් තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තුළ නිදං කරලාද වැඩ සිටියත්. මේ ලෝකෙ අබෑට ප්‍රමාණයක හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් යම් තැනක දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් අද වැඩ සිටිත් නං ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා බුදු හාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ අහසින් වැඩම කරලා ද්‍රෝණ 8කින් යුක්ත බුදු සිරුරේ අස්ති ශරීරයේ සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙනවා. ඒ ද්‍රෝණ 8කින් යුක්ත බුදු සිරුරේ අස්ති ශරීරයේ සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා ඒ මැවෙන බුදුරුව වජිරාසනයට ඉහළ අහසේ බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමා මහ පෙළහර පෑම සිදුවෙනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ නමකට පමණයි බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමා මහ පෙළහර පාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත්වෙන වෙලාවේ බුදුරුව අහසෙ මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදුවනා. අනුරාධපුර තූපාරාම මහා සෑයේ දකුණු අකුධාතුන් වහන්සේ තැම්පත්වෙන දවසේ බුදුරුව මැවිලා අහසේ යමා මහ පෙළහර පෑමක් සිදුවනා. ඒ බුද්ධ අධිෂ්ඨාන මතමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරකරපු අධිෂ්ඨානය මත අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ සියලු සර්වච්ච ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පානකොට දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ සාධකාරදිදී වන්දනා කරනවා. බොහෝ දෙවිවරු අහසේ හඬා වැළපෙනවා. මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැස ඉක්මනින් පිරිනිවන් පෑවා. අනේ අපිට වන්දනා කරන්න හරි වැඩ සිටිය ධාතුන් වහන්සේලත් අද පිරිනිවන් පානවා කියල දෙවියන් අහසේ හඬා වැළපෙනවා. ඒ ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පාල අවසන් වෙනකොට වජිරාසනයේ පොළොවෙන් අහසට පැන නගිනවා. ඒ වජිරාසනයේ මත බුදුරුව වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඉරියව්වෙන් ඒ සැනින් බුදුරුවෙන් මැවෙන ගිනි ජාලාවකින් ඒ ද්‍රෝණ 8කින් යුක්ත බුදු සිරුර අහසෙම ආදාහනය වෙලා සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසෙම දැවිලා නොපෙනී අතුරුදහන් වෙලා යනවා. ඒ තමයි පින්වතුනි ධාතු පරිනිර්වාණය.